ingin. අද කතා කරන්න යන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ් එහෙම නැත්නම් වෙබ්සයිට් ගැන. එතකොට අපි ඉතින් වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද? වෙබ්සයිට් එකක් කියන්නේ මොකද්ද? වෙබ්සයිට් ෂෙයා කරන්න අවශ්‍ය වෙන්නේ කොහොමද? ඊළඟට වෙබ්සයිට් හදන්න තියෙන සිස්ටම් මේ වගේ දේවල් ගැන කතා කරනවා. එතකොට ඉස්සෙල්ලාම අපි බලුවොත් වර්ල්ඩ් වයිඩ් වෙබ් එහෙම නැත්නම් වෙබ්සයිට් කියලා අපි කියන ඒ ෂෙයා කරලා තියෙන ඒ ඩොකියුමන්ට්ස් අපිට ඇක්සස් කරන්න හදලා තියෙනවා මේ මෙන්න මේ සිස්ටම් එකක්. ඒකේ නම World Wide Web කියලා. එතකොට මේකෙදි ඒකට අපි කියන මේ එකිනෙක සම්බන්ධ ලින්ක් හද් කරපු hypertext document කියලා. ඊට පස්සේ මේවා ඇක්සස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් හරහා. ඒතර මේ වගේ ලොකු වෙබ්සයිට් ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. එතකොට මේවා එක එක පර්පස් වලට පාවිච්චි කරනවා, බිස්නස් එඩියුකේෂන් ඒ වගේ ගොඩක් දේවල් වලට. එතකොට මේකෙදි කන්ටෙන්ට් හැටියට ෂෙයා කරලා තියෙනවා ටෙක්ස්ට්, ඉමේජස්, වීඩියෝස්, ඊළඟට අනිත් මල්ටිමීඩියා එලිමන්ට්ස්. එතකොට මේකෙදි අපිට මූලික දේ තමයි ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්නේ. right. එතකොට මේ වගේ අපිට සයිට් එහෙම නැත්නම් කැටගරිස් ගොඩක් කියන්න පුළුවන්. e-commerce, site, blog, ඊට පස්සේ social networking, news, portfolio, corporate, government portals, personal ඒ වගේ ගොඩක් අපිට කියන්න පුළුවන්. එතකොට අපි වෙබ්සයිට් එකකට යන්න අපිට අපේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට අමතරව වෙබ් බ්‍රවුසර් කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕන. එතකොට වෙබ් බ්‍රවුසර් එක හරහා තමයි අපිට මේ වෙබ්සයිට් ඇක්සස් කරන්න පුළුවන්. එතකොට වෙබ් බ්‍රවුසර් එක හැටියට අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා Google Chrome කියන එක, ඊළඟට Firefox, network, Firefox, Edge, Opera ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. Netscape Navigator, Edge, Opera ඒ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙබ්සයිට් එක ෂෙයා කරලා තියෙන පැත්තේ ගැන කතා කරොත් එහෙම අපිට එතනදී අපිට අපි කම්පියුටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක සාමාන්‍ය කම්පියුටරයක් හරි එහෙම නැත්නම් සර්වර් කම්පියුටරයක් හරි වෙන්න පුළුවන්. එතකොට මේක ෂෙයා කරලා තියෙන මේ hypertext document ටික. එතකොට මේකේ එහෙම ෂෙයා කරන්න අපිට තව software එකක් ඕන වෙනවා. වෙබ් සර්වර් කියලා. එතකොට මේ වෙබ් සර්වර් කියන software එක අපි ඒ සර්වර් එකේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඒකේ තියෙන ෆෝල්ඩර් එකක් අපි කියන එකට වෙබ් රූට් එක කියලා. එතකොට මේ වෙබ් රූට් එකේ අපි තියෙනවා එකේ ෆයිල් තියෙන්න ඕනේ, ෆයිල් නේමින් කන්වෙන්ෂන් තියෙනවා, ඊට පස්සේ ෆයිල් මැනේජ්මන්ට්, ෆෝල්ඩර් ඒ වගේ හදලා අපිට ෂෙයා කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ වෙබ් සර්වර් එකෙන් කරන එක තමයි කට්ටියට ඇක්සස් කරන්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන එක. එතකොට මේකෙදී වෙන්න දේවල් බැලුවොත් එහෙම මෙන්න මේ ටික කියන්න පුළුවන්. HTTP, HTTPS කියන ප්‍රොටෝකෝල් පාවිච්චි කරනවා. එතකොට මේකෙන් අපි අනිත් users ලා නැත්නම් කියන clients ඒ කට්ටියත් එක්ක කමියුනිකේෂන් වලට තමයි මේ ප්‍රොටෝකෝල් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි request handling කියලා තියෙනවා. එතකොට ඒ කට්ටිය
වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරලා එන්ටර් කරනවා ඊට පස්සේ ක්ලික් කරන ඒ රික්වෙස්ට් ප්‍රොසෙස් කරන එක. ඊට පස්සේ කන්ටෙන්ට් ඩෙලිවරි කියන. එතකොට මේ අපේ තියෙන වෙබ් පේජස්. එතකොට HTML ෆයිල් වෙන්න පුළුවන් වෙන CSS PHP වගේ ඒවා. ළඟට images වගේ media files තියෙනවා. ඒවා යුසර්ස්ලට යවන්නේ. ඊළඟට ෆයිල් හොස්ටිං. එතකොට මේ ෆයිල් ස්ටෝර් කරලා තියාගන්න එක ඊළඟට ඒ රික්වෙස්ට් අනුව සර්ව් කරන එක. ඊළඟට ඇප්ලිකේෂන් හොස්ටිං කියලා තියෙනවා. එතකොට සමහර කොටස් තියෙනවා. අපි ඒවට කියනවා මේ සර්වර් සයිඩ් ඇප්ලිකේෂන් කියලා. එතකොට ඒක ඒ pages user ට පෙන්වන්නේ නැහැ. එතකොට ඒවා සර්වර් එකේ රන් වෙලා එන රිසල්ට් එක තමයි user ට පෙන්වන්නේ. අන්න ඒ වගේ ඒවා හොස්ට් කරලා තියාගන්න එක රන් කරන එක ඒවා රික්වෙස්ට් අනුව රන් වෙන එක අදාළ ෆැසිලිටේට් කරන එක එක කොටස. ඊළඟට කොන්කරන්සි and ස්කේලබිලිටි. එතකොට මේකෙදි කරන්නේ දැන් වෙබ්සයිට් එකක් වුණාම යූසර්ස්ලා ගොඩක් එක වෙලාවේ මේකට කනෙක්ට් වෙනවා. පාවිච්චි කරනවා. එතකොට ඒවා මැනේජ් කරන එක. ඊට පස්සේ සිකියුරිටි. උඩ මේකේ තියෙන ඩේටා ඒවා ප්‍රොටෙක්ට් කරන එක ඊළඟට මේකෙදී එන්ක්‍රිප්ෂන් කියන ඒවා පාවිච්චි කරනවා ඇක්සස් කන්ට්‍රෝල් කියන ඒවා. එතකොට මේකෙදී අපිට සාමාන්‍ය යූසර්ස්ලා ඊළඟට මේකේ තව යූසර්ස්ලා ඉන්නවා අපිට ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙබ්සයිට් එක ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න පුළුවන්. ඒව සේරම මේ ඊපස්සේ ලොගින් ඇන්ඩ් මොනිටරින් කියලා තියෙනවා. මේකේ මේ තියෙන ඇක්ටිවිටීස් පර්ෆෝමන්ස් ඒවා ට්‍රැක් කරන්න පුළුවන් වෙන විදිහට ලොග් එකක් මේන්ටේන් කරනවා. ඊළඟට අපි කතා කරොත් දැන් මේ විදිහට අපේ කම්පියුටර් එක සර්වර් එකක් කරන්න අපිට ඒ වගේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න. එතකොට ඊට අමතරව අපිට තව කොටස් ඕනේ කරනවා. එතකොට මේකෙදි අවම විදිහට ඔපරේටිං සිස්ටම් එක, ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්, ඊළඟට ඩේටාබේස් එකක්, වෙබ් සර්වර් එකක් ඕනේ කරනවා. එතකොට OS එක හැටියට අපිට කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරන OS එක තමයි සලකන්නේ. එතකොට ඒක Windows වෙන්න පුළුවන්, Linux වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙබ් සර්වර් එකක් විදිහට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා Apache IIS Nginx Lightspeed කියලා. මේක Apache Nginx Lightspeed කියන ඒවා අපි ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න ඒවා. අපි පාවිච්චි කරන්නේ Windows නම් අපිට IIS කියන එක ඇක්ටිව් කරගන්න පුළුවන්, ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ IIS කියන්නේ Windows එක එන වෙබ් සර්වර් එක. ඊපස්සේ ඩේටාබේස් හැටියට MySQL, MariaDB පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් හැටියට PHP, Java, Ruby, Perl, Python ඒ වගේ. එතකොට මේවා අපි වෙන වෙනම ඉන්ස්ටෝල් කරනවා වෙනකොට අපිට හැක් එකක් විදියට එහෙම නැත්නම් වෙබ් සර්වර් ස්ටැක් කියලා කියනවා. මේ වගේ තියෙනවා අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එකක් තමයි මේ exam කියන එක XAMPP ඊළඟ LAMP ඒ විදිහට තියෙනවා. එතකොට මේවා අපිට කෙලින්ම ඉන්ස්ටෝල් කරනකොට අපිට OS එක ඉන්ස්ටෝල් කරලා තියෙන මැෂින් එකේ ඊට පස්සේ අපිට මේකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න තියෙන මේකේ වෙබ් සර්වර් එක ඩේටාබේස් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඒ සියරම ඉන්ස්ටෝල් වෙනවා. ඊළඟට අපි වෙබ් වලට පාවිච්චි කරන ලැන්ග්වේජ් ගැන කතා කරොත් තියෙනවා මූලිකම එකක් තමයි මේ HTML කියන එක hypertext markup language. එතකොට මේකෙදී මේ වෙබ් පේජ් එකේ ස්ට්‍රක්චර් එක, content. එතකොට මේකට අපි text දානවා, images, links. ඒ වගේ දේවල් අපිට මේක හරහා අපිට define කරන්න. කියන්නේ මේක text එකක් මේක format වෙන්න ඕනේ කොහොමද? ඊළඟට මේක images, ඒකේ size ඊළඟට ලින්ක්ස් hyperlink එකක් විදිහට අපි දැන් අපි වෙබ් එකට ගියාට පස්සේ ක්ලික් කරාන් පස්සේ වෙන page එකකට හරි වෙබ්සයිට් එකකට හරි යන්න පුළුවන්. අනේ පුළුවන් වෙන විදිහට ඒ link හදන එක. right? ඊට පස්සේ
ටෙක්ස්ට් ෆෝමැටින් හෙඩිං පැරග්‍රාෆ් ඒ වගේ දේවල් ඊළඟට අපිට ඕනනම් ඉන්සර්ට් කරන්න පුළුවන් ලිස්ට් බුලටඩ් නම්බර් ලිස්ට් කියන ඒවා ඊට පස්සේ ටේබල් ෆෝම් ඒ වගේ දේවල් ඊට පස්සේ අපිට මේක තව පාවිච්චි කරන්න පුළුවන් එක දේවල් වලට ස්ටයිලිං සහ වෙන ඉෆෙක්ට් වලට එහෙම CSS JavaScript කියන ඒවා. එතකොට CSS වලින් අපි ස්ටයිලිං කරන්නේ. JavaScript වලින් අපිට පුළුවන් එතකොට සරලව ගත්තොත් එහෙම කට්ටිය දැකලා ඇති වෙබ්සයිට් වල සීසනල් ඉෆෙක්ට් වගේ දානවා ඇනිමේෂන්ස් පොඩි ඒවා උදාහරණයක් හැටියට ඔය වෙන රටවල් වල හැම වින්ටර් කාලෙදී හැම නිකන් හිම වැටෙනවා වගේ අපේ එහෙම පුළුවන් මොනවා හරි බුදු මල්ලට නම් ඒ වගේ ඔය වෙබ්සයිට් වල දැකලා තියෙන ඉෆෙක්ට් ඒ වගේ ඒවා ගොඩක් මේ JavaScript වලින් රයිට් ඊළඟට ඉන්ටරැක්ටිවිටි කියන ඒවා ගන්න පුළුවන් අපි ඒකේ මොනවා හරි ටයිප් කරන දේවල් අපි හිතමු අපේ ෆෝම් එකක් තියෙනවා එතකොට ඒ ටයිප් කරනකොට අපි ඒකෙදී වෙරිෆයි කරන්න ටයිප් කරන ඒවා අපිට වෙරිෆයි අපි දැන් කලින් කතා කරා අර වෙරිෆිකේෂන් කතා ඩේටා එකක් අපි එන්ටර් කරාට පස්සේ ඒක අපිට වෙරිෆයි කරලා නියම ෆෝමැට් එකේ තියනවාද ඒ වගේ දේවල් බලන්න පුළුවන් එතකොට ඒවට අපිට JavaScript පාවිච්චි කරන්න පුළුවන් එතකොට කට්ටිය දැකලා සමහර ෆෝම් වල අපි අර නම එහෙම ටයිප් කරන්න ඕනේ වගේ අපිට පෙන්නලා තියෙනවා name කියලා ටෙක්ස්ට් එකක් අපි ටයිප් කරන්න කලින් අපිට පේනවා ඊට පස්සේ අපි ක්ලික් කරාට පස්සේ ඒකේ name කියන එක අයින් වෙනවා අන්න ඒ වගේ දේවල් ඊළඟට පිට URL එහෙම නැත්නම් web address දෙනවා uniform resource locator එතකොට මේකෙන් තමයි අපි වෙබ් පේජ් එකට ඇක්සස් කරන්නේ. මෙහෙම නැත්නම් අපිට IP එක ටයිප් කරලා තමයි ඇක්සස් කරන්න වෙන්නේ. එතකොට ඒක හරිය නිකන් අපි අර මේ ෆෝන් නම්බර්ස් වගේ. right? ඒතර අපි ගොඩක් වෙලාවට අපි මොකක් හරි කෝල් එකක් ගන්න යනකොට අපි දන්නවා අපි ළඟ සේව් කරලා තියෙනවා නම් ඒක නමෙන් ගන්න. ඊට පස්සේ අපි ෆෝන් නම්බර් එක සිලෙක්ට් කරලා කෝල් එක ගන්න. එතකොට මේකෙදි ඒ වගේ වෙබ් සර්වර් එකට IP එකක් තියෙනවා. එතකොට ඒකත් එක්ක බයින්ඩ් වෙච්ච වෙබ් ඇඩ්‍රස් එකක්. එහෙම නැත්නම් URL එකක් තියෙනවා. එතකොට DNS කියලා සර්විස් එකක් තියෙනවා. ඒක හරහා තමයි මේ අපි වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරාට පස්සේ ඒකට අදාළ IP ඇඩ්‍රස් එක අපිට එන්නේ. එතකොට ඒක හරහා තමයි ඒක පාවිච්චි කරලා තමයි කමියුනිකේට් කරන්නේ. එතකොට මේක අපි ගන්නෙ කොහොමද කියලා බලමු. ඊපස්සේ එතකොට මෙතන තියෙන උදාහරණ විදිහට URL වලට එහෙම නැත්නම් වෙබ් ඇඩ්‍රස් වලට. ඒතර මේකේ මුලම තියෙනවා ප්‍රොටෝකෝල් එක TTP හරි HTTPS හරි. right. එතකොට මේක අපි ටයිප් කරන්නේ ඒක දැන් බ්‍රවුසර් එකකින් ඔටෝමැටිකලි ඇඩ් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇඩ්‍රස් එක www.namak.com. එතකොට මේක google.com BBC ඒ වගේ nisd.ac.lk unicef.org ඒ වගේ දැන් සමහර ඔය www කැල්ල පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මෙතන බැලුවොත් එහෙම කටේ වෙනවා මේකේ ස්ට්‍රක්චර් google.com bbc.com මේකේ www. ඊට පස්සේ අග මෙතන තියෙන එක කොටසයි .com විතරයි. හැබැයි දැන් මේකේ ගත්තොත් එහෙම මේකේ තියෙනවා කොටස් දෙකක් තව .ac.lk. එතකොට මේවා අපිට කියනවා ඩොමේන් කියලා. එතකොට මේක LK එන ලංකාව රීජනල්. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන තව කැටගරි එකක් තමයි මේ ඇකඩමික් කියන එක AC කියන ඩොමේන්. මේ වගේ අපිට සබ් ඩොමේන් ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි මේ වගේ වෙබ් ඇඩ්‍රස් එකක් එහෙම නැත්නම් URL එකක් රෙජිස්ටර් කරන්න ඕන. ඒකට ඒව රෙජිස්ටර් කරන්න අපිට මේ විදිහට පුළුවන්. අපිට ඉස්සෙල්ලා ඩොමේන් නේම් එකක් තෝරගන්න වෙනවා. එතකොට මේක එකක් විතරක් හරියන්නේ නැහැ. කීපයක් අපි තෝරගන්න වෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට කරන්නේ අපි දැන් වෙබ්සයිට් එක හදන ඕගනයිසේෂන් එක
එහෙම නැත්නම් ඉන්ස්ටිටියුට් ඒ වගේ ඒකට අදාළ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම google.com. එතකොට Google කියන එක තියෙනවා. bbc.com. එතකොට ඒ BBC කියන මේක. එතකොට අපි UNICEF right? ඒ වගේ අතරම ගොඩක් වෙලාවට කෙටි නම. right? එතකොට ඒකෙන් අපේ මේ ඕගනයිසේෂන් එක එක්කෝ නම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නම ටිකක් ලොකු නම් කෙටි කරලා අපිට එහෙම නැත්නම් මේ කොටස වගේ දාන්න පුළුවන්. ඒකෙන් ඔකට ඒ පාවිච්චි කරන වෙබ්සයිට් එකට අදාළව බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්. අන්න ඒක අඳුර ගන්න පුළුවන් වෙන විදිහ. ඊට පස්සේ මේක මතක තියාගන්න ලේසියෙන් හදන එකත් ටිකක් හොඳයි. එතකොට අපිට තව යූසර්ස්ලා පහසුවෙන් මේක ඇක්සස් කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ අපිට මේක අපිට දැනට පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් වෙන කවුරු හරි පාවිච්චි කරනවද කියලා අපි මේ check availability කියන එකකින් කරන්නේ. ඒත් අපි කරන්නේ ඒකෙන් බලනවා මේක දැනට පාවිච්චි කරනවද කියලා. පාවිච්චි කරන්නේ නැත්නම් අපිට බලා ගන්න පුළුවන් මේ ඒක අපිට ගන්න පුළුවන්. එතකොට මේ availability check කරන්න අපිට ගොඩක් වෙලාවට tools තියෙනවා. එහෙම නැත්නම් අපි මේ domain register කරන්න අපි පාවිච්චි කරන interface එක තියෙනවා. ඒකෙම සමහර වෙලාවට මේ availability check කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ register කරන්න පුළුවන් මේ domain name අපිට සල්ලි දීලා ගන්න පුළුවන් කම්පැනි තියෙනවා. ඒ වහරා අපිට මේ domain name එක සල්ලි දීලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒකට ගේම් කරන්න වෙනවා. එහෙම නැත්නම් registration fee ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට details දෙන්න තියෙනවා. ඒ ටික fill කරලා submit කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට ටික දවසෙන් domain එක activate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක DNS add කරන්න තව අපි details ටිකක් අපේ යවන්න ඕන. එතකොට අපි post කරාට පස්සේ ඒකේ අදාළ IP address එහෙම යවන්න ඕන. එතකොට ඒකෙන් ඒකට මේ DNS update කරනවා. එතකොට තමයි අපේ web address එක type කරාට පස්සේ අපේ website එකට එන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම domain එක register කරා කියලා මේ web address එක පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ අපේ domain එක manage කරන්න පුළුවන් මේ register කරපු ඒ කට්ටියගේ website එක හරහා. ඒ වගේ domain register කරන්න පුළුවන් website තියෙනවා මේ වගේ. ගොඩක් වෙලාවට පාවිච්චි කරන එකක් තමයි මේ GoDaddy කියන එක. Namecheap, Google Domains ඒ වගේ ලිස්ට් එකක් කියන්න පුළුවන් domain.com ඒ වගේ. ඊට පස්සේ අපි ලංකාවේ අපි domain එකක් මේ හරහා අපිට register කරන්න පුළුවන්. එතකොට අපි දැන් ගන්න අපේ ලංකාවේ අපි පාවිච්චි කරන domain name එක තමයි මේ .lk කියන්නේ. එතකොට ඒක ගන්න ඕනේ නම් .lk කියලා තියෙනවා. අපිට මෙන්න මේක හරහා ගන්න පුළුවන් domains.lk කියන. දැන් මේකට අපි කියන lk domain registry කියලා. right. එතකොට මේකේ ගිහිල්ලා අපි මේ තියෙන එකේ web interface එක මෙන්න මෙතන අපිට පුළුවන් අපි පාවිච්චි කරන්න යන web address එක type කරලා search කරන්න. ඒක දැනට පාවිච්චි වෙන්නේ නැත්නම් අපිට available කියලා කියනවා. ඊට පස්සේ අපිට registration එකේ ඉස්සරහට යන්න පුළුවන් ඒක ගන්න. right. ඒතර මේක හරහා payment කරන්න ඊට පස්සේ තව hosting package ගන්න ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. right. ඊට පස්සේ අපි hosting ගැන කතා කරමු. දැන් website එක save කරලා සරලව save කරලා තියාගන්න. ඒකට පාවිච්චි කරමු. එතකොට මේක අපි කරන්න පුළුවන් අපිට සර්වර් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. එතකොට ඒක අප්ඩේට් කරන එක ඒ වගේ දේවල් අපි කරන්න ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන ඕගනයිසේෂන් එකකින් අපිට රෙන්ට් කරනවා වගේ hosting package එකක් ගන්න. right. එතකොට මේ වගේ hosting packages තියෙනවා. shared hosting කියලා තියෙනවා. ඒකට සර්වර් එකේ එකම සර්වර් එකේ වෙබ්සයිට් ගොඩක් ෂෙයා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා VPS hosting කියලා. කියන්නේ අපිට virtual
සර්වර් එකක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට එකක වෙනම කම්පියුටර් එකක් වගේ ප්‍රොසෙසර් ඊට පස්සේ RAM ඒ වගේ දේවල් ඒකේ ෆීචර්ස් විදිහට ප්‍රොපර්ටිස් විදිහට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ඒකට ඇක්සස් කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් කරා. එතකොට ඒක හරියන්නේ අපි වෙන තැනක ඉඳගෙන අර කම්පියුටර් එකට ඇක්සස් කරනවා වගේමයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අපේ ෆයිල් අප්ලෝඩ් කරන්න ඒක කම්පියුටර් එක මැනේජ් කරනවා වගේ මේ සර්වර් එක මැනේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඩෙඩිකේටඩ් හොස්ටිං කියලා. අපිට පුළුවන් ෆිසිකල් සර්වර් එකක්. අපි ඉස්සලා VPS කියන එකේදී අපි වෙන සර්වර් එකක අපි ඉන්ස්ටන්ස් එකක් කියලා. ඒ ඇතුලේ හදන සර්වර් එක තමයි පාවිච්චි කරන්නේ. ඩෙඩිකේටඩ් හොස්ටිං එකේදී අපිට පුළුවන් ෆිසිකල් සර්වර් එකක් ගන්න. right එතකොට ඒක සම්පූර්ණයෙන්ම අපේ වෙබ්සයිට් එකට තමයි ඒකේ හොස්ටිං වලට පාවිච්චි කරන්නේ. ඊළඟ ක්ලවුඩ් හොස්ටිං අපිට ක්ලවුඩ් ස්ටෝරේජ් එක නැත්නම් ක්ලවුඩ් එකක අපිට හොස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මැනේජ්ඩ් හොස්ටිං කියලා තියෙනවා. කියන්නේ අපේ සර්වර් එක මැනේජ් කරන එක අපිට පැකේජ් එකේදී අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හොස්ටිං ප්‍රොවයිඩර් ක්ලවුඩ් එක වෙන්න පුළුවන්. ඒ කට්ටියට මැනේජ් කරන්න දෙන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ෆයිල් අප්ලෝඩ් කරන ඒවා ඒ වගේ දේවල් විතරයි. right මේ වගේ අපිට හොස්ටිං පැකේජස් කියන්න පුළුවන්. මේක අපිට තියෙන හොස්ටිං පැකේජස් ටික. එතකොට මේක ගණන් අපි ගන්න තැන අනුව වෙනස් වෙනවා. පළවෙනි එක තියෙනවා මෙන්න මේ අඩුම ගානේ තියෙන එක ස්ටාර්ටර් කියලා. මේක ප්‍රොමෝෂන් එකක් යන කාලේ තිබ්බ එකක්. එතකොට මේ පැකේජ් එකේදී අපිට හම්බෙන ෆීචර්ස් මොනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. right පළවෙනි විදිහට අපිට පුළුවන් මේකේ වෙබ්සයිට් එකක් ෂෙයා කරන්න. මේක අපිට ඩේටාබේස් එකක් හදා ගන්න පුළුවන්. ස්ටෝරේජ් විදිහට ගිගබයිට් 10ක්. ඊට පස්සේ මේක තියෙන්නේ ෂෙයාර්ඩ් එකක් විදිහට. ඒ කියන්නේ ඒකේ තව වෙබ්සයිට්ස් ෂෙයා කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙදී අපිට මේක අරගෙන ඊට පස්සේ අපිට ඕනනම් අපි සැටිස් නැත්තම් දවස් 30කින් අපිට අපව සල්ලි ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට WordPress කියලා මේක අපි CMS කියලා කියන අපි ඉස්සරහට කතා කරමු. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක තියෙනවා මේක 199යි database ගන්න වැඩි, storage වැඩි. ඊට පස්සේ එකත් shared domain එක free, email free, ඊට පස්සේ SSL free. ඊට පස්සේ අර වගේම 30 day money back guarantee තියෙනවා. right අපි ලොකු එකක් ගත්තොත් මේ වගේ posting ultimate කියන එක. වෙබ්සයිට් 25ක් පුළුවන්, database 50යි, 75 GB හම්බ වෙනවා. free domain, free mail, free unlimited SSL. right ඊළඟට මෙතන තියෙනවා මේ high performance කියන එකේ. මේ වෙබ්සයිට් ලොකු ගණන් ෂෙයා කරන්න පුළුවන් 200ක් database ලොකු ප්‍රමාණයක්. ස්පේස් එක 400ක් ගිගාබයිට්. එතකොට මේකෙදී වෙනම සර්වර් එකක් right එතකොට virtual server එකක් හරි physical server එකක් හරි මේකේ RAM එක තියෙනවා 4GB CPU ප්‍රමාණය. ඊට පස්සේ dedicated IP එකක් හම්බ වෙනවා. මේ වගේ මේක 8GB 4 CPUs මේක 16 මේක 32 ඒ වගේ මේක අපිට ස්පෙસિෆිකේෂන් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙදි මේ ස්පෙસિෆිකේෂන් බලුවොත් අපිට බලා ගන්න පුළුවන් CPU එක තියෙනවා, RAM තියෙනවා, storage තියෙනවා, bandwidth එක තියෙනවා. එතකොට මේකෙදි මාස එක තුළද මේ කොච්චර data ප්‍රමාණයක් transfer කරන්න පුළුවන්ද කියන එක මේ bandwidth එකෙන්. right එතකොට මේක ගත්තොත් එමුල ඉඳලා CPU අපි දන්න අපි කම්පියුටර් එකක් ගන්නවා වගේ ඒකේ තියෙන CPU එක කොච්චර processor ප්‍රමාණයක් තියෙනවද, ඒකේ model එක අනම ඒ වගේ දේවල්. ඊට පස්සේ RAM එක, memory storage මේක අපිට HDD SSD කියන ඒ වගේ ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට SSD දැන් තියෙන්නේ. ඊට
bandwidth data transfer කරන්න පුළුවන් ප්‍රමාණය. මේක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් bandwidth කියන එක. ඒකට එකෙන් අපිට ලොකු users ප්‍රමාණයක් connect වෙනවා නම් එහෙනම් අපිට අනිවාර්යෙන් bandwidth එක වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ operating system විදිහට අපිට Linux Windows ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙදී Linux වලදී අපිට PHP HTML format වල PHP MySQL වගේ පාවිච්චි කරන්න වෙන්නේ. PHP කියන programming එක, MySQL database. ඒකට Windows ගත්තොත් එහෙම අපිට ASP.NET MS SQL ඒ වගේ Windows වල වැඩ කරන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේකත් එක්ක අපේ වෙබ්සයිට් එක මැනේජ් කරන්න ඩොමේන් එක මැනේජ් කරන්න අපිට කන්ට්‍රෝල් පැනල් එකක් අපි කියනවා C පැනල් කියලා. ඊට පස්සේ මේක හරහා අපිට පුළුවන් ගොඩක් වෙලාවට මේක තියෙන්නේ මේ Linux ඉන්ස්ටෝල් කරලා තියෙන සර්වර්ස් වල. එතකොට අපි ඉල්ලුවොත් එහෙම අපිට Linux තියෙන සර්වර් එකක් ඕනේ කියලා. එතකොට ඒක ගොඩක් ඒක හම්බෙන්නේ අපිට C panel කියන එක. ඒකට මේක ඉන්ටර්ෆේස් එකක් මේක හරහා අපිට ෆයිල් මැනේජ් කරන්න පුළුවන්. එතකොට ඒකේ ෆීචර්ස් වෙනස් වෙන්න පුළුවන් පැකේජ් එක අනුව. ඊට පස්සේ ඒක Windows වල ගොඩක් වෙලාවට Plex කියන එක හම්බෙන්නේ. සමහර ඒවා අපිට පුළුවන් කස්ටම් පැනල් එකක් දාගන්න. ඊට පස්සේ ඩොමයින් කීයක් තියෙනවද කියන එකේ මේ එක අනුව අපිට අර හොස්ටින් පැකේජ් එක අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ සබ් ඩොමේන් කියන්නේ ඒක ඇතුලේ අපිට දැන් අපි හිතමු අපි ගත්තා කියලා අපේ ඩොමේන් එක අපි දැන් අර NIST තියෙන nist.ac.lk තියෙනවා. දැන් NIST එකේ ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒතකොට ඩිපාර්ට්මන්ට් වලට පුළුවන් අපිට තව සබ් ඩොමේන් දෙන්න. එතකොට ඒ වගේ ඇඩ්‍රස් එන්නේ අර NIST කියන එක ඇතුලේ. ඒකට උදාහරණයක් ඇරෙන්න අපි හිතමු IT කියලා. එතකොට IT ඩිපාර්ට්මන්ට් එකේ it.nist.ac.lk. එතකොට IT ඩිපාර්ට්මන්ට් එක සබ් ඩොමේන් එකක්. හරි. එතකොට ඒ ඩොමේන් එකේ වෙබ් එකක් අපිට වෙනම ෂෙයා කරන්න පුළුවන්. ඊමේල් ගත්තොත් එහෙම අපිට ඒවත් එක්ක ඊමේල් account හම්බ වෙනවා. right. එතකොට ඒ ඩොමේන් එකත් එක්ක අපිට ඊමේල් සර්වර් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එහි පැකේජ් වල තියෙන ඊමේල් account පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කට්ටිය දන්නා ඔය Google වල ඊමේල් එක තමයි gmail.com. එතකොට ඒ වගේ අපිට අපේ ඉන්ස්ටිටියුට් වල දැන් සමහරවිට NIST වලට වගේ පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි නම @nist.ac.lk. right. ඒ වගේ තියාගන්න පුළුවන්. එතකොට වෙනම අපේ ඩොමේන් එක යටතේ අපිට වෙනම ඊමේල් ඇඩ්‍රස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ෆීචර් එකක් මේකේ සර්වර් එකක් විදිහට ගන්න පුළුවන්. මේකේ සමහර වෙලාවට අර පැකේජ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මේක ඉතින් ඊමේල් account එකක් ගන්න ඒකේ storage web mail access ඒ කියන්නේ අපිට interface එක access කරන්න spam protection ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ database එළියට MySQL, PostgreSQL, MariaDB වගේ පුළුවන් database ගාන, database size එක. මේ hosting package එකේ specification වලට තියෙනවා. ඊළඟට security features විදිහට අපිට අපි දන්න සමහර වෙබ්සයිට් වලට අපිට log වෙන්න ඕන. username password පාවිච්චි කරලා. ඊළඟට මේකෙදි තව log වෙන්න වෙනවා. මොකද අපිට ෆයිල් එකම අප්ලෝඩ් කරන්න වෙනවා ඉන්ටර්ෆේස් එකක් කරා. එතකොට ඒකෙදි අපිට ඒකට අපිට account එකක් දෙනවා. username එකකුයි password එකකුයි username කීපයක් හම්බෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි log වෙනකොට ඒ log වෙන account වලට සිස්ටම් එකේ ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. එතකොට ඒක මේ SSL කියන ඒ හරහා තමයි ප්‍රොටෙක්ට් කරන්නේ. so එතකොට අපි ටයිප් කරන username password encrypt කරලා තමයි ට්‍රාන්ස්ෆර්
කරන්නේ. ඊට පස්සේ බෑකප් සර්විස්. කොට බෑකප් සර්විස් වලදී අපිට වෙබ් එක බෑකප් කරලා තියාගන්න පුළුවන්, බෑකප් හදන්න පුළුවන්, කොච්චර ෆ්‍රීකවෙන්ට්ලි හදන්න පුළුවන්ද, ඒ වගේ දේවල්. ඊළඟට මාකර් ප්‍රශ්නයක් වුණා රීස්ටෝර් කරන්න. ඊළඟට මේකේ ෆයර්වෝල් එතකොට මේක ප්‍රොටෙක්ට් කරන්න ෆයර්වෝල් තියෙනවා, DDoS ප්‍රොටෙක්ෂන් කියලා තියෙනවා. ඒවට ලින්ක් එන්න පුළුවන් ඇටැක් එකක්. මේක මම කලින් විස්තර කරා. ඒකට ඒවට එහෙම ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට මැල්වෙයාර්, වෛරස් වලින් වගේ. ඊළඟට අපි ටෙක්නිකල් සපෝට් කියන එක. එතකොට ඒ කට්ටිය අපිට කොච්චර සපෝට් එකක් තියෙනවද මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම. right. right. එතකොට ඔය වගේ සපෝට් කරන්න කොහොමද channel තියෙන්නේ? chat, email, ටෙලිෆෝන්. ඊට පස්සේ කොහොමද සපෝට් දෙන්න වෙනව 24/7 තියනවද? එහෙම නැත්නම් ඔෆිස් hours විතරද? ළඟට රෙස්පොන්ස් ටයිම්. මොකක් රික්වෙස්ට් එකක් දැම්මට පස්සේ ඒකට රෙස්පොන්ස් කරන්න කොච්චර වෙලා යනවද? සොලියුෂන් එකක් දෙන්න කොච්චර වෙලා යනවද කියන එක. ඊළඟට තව ඊට අමතරව අපිට ඇඩිෂනල් ෆීචර්ස් විදිහට මේ වගේ ඒවා ගන්න පුළුවන්. වෙබ්සයිට් බිල්ඩර් එකක්. එයාත් අපිට ඒ කට්ටිය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊළඟට CMS එකක් දාන්න පුළුවන් බැරිද කියන එක. එතකොට මේ CMS එක හරහා අපිට වෙබ් පේජස් අපි ඩිසයින් කරනවා වෙනුවට අපිට ඒ සිස්ටම් එකක් වගේ තියෙනවා, කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම්. ඒක අපිට කන්ටෙන්ට් විතරයි ඇඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තව වෙනස් කරන්න පුළුවන් තීම්ස් දාලා ටෙම්ප්ලේට් පාවිච්චි කරලා. එතකොට ඒ උදාහරණ ගත්තොත් එහෙම මේවා කියන්න පුළුවන් WordPress, Joomla, Drupal වගේ ඒවා පාවිච්චි කරලා. ඊට පස්සේ තව ඩෙවලොපර් ටූල්ස් ගන්න පුළුවන්. SSH, PHP වගේ. ඊළඟට e-commerce සපෝට්. දාන වෙබ්සයිට් එකේ පේමන්ට් එහෙම ඕන නම් එහෙම සේල්ස් වලට වගේ හදන එකක් නම් ඒකට ඒ ඕන කරන ෆීචර්ස්. ඊට පස්සේ ප්‍රයිසින් කොච්චර නැකම් පොස්ට් එක. ඊපස්සේ බිලින් සයිකල් එක කොහොමද අපි මේක ගෙවන්න ඕනේ මාසෙකටද අවුරුද්දකට එහෙම නැත්නම් අවුරුදු කීපයකටද කියලා. ඊට පස්සේ රිෆන්ඩ් පොලිසි. අපිට මොන හරි ප්‍රශ්නයක් වුණත් අපි දැන් අර තිබ්බේ අර 30 days money back guarantee කියලා ඒ වගේ ටෙස්ටිං පීරියඩ් එකක් තියෙනවාද? sorry trial period එක. ඊට පස්සේ අපිට වෙබ්සයිට් එක හදන්න කලින් අපි හිතන්න ඕනේ. අපි වෙබ්සයිට් එකට අපේ අවශ්‍යතාවය අපි අනුව මේකට එන්න ඕනේ කොහොමද, වෙබ්සයිට් එක කොහොමද වෙන්න ඕනේ කියන එක අපි හිතන්න ඕන. right. අපි කොටස් විදිහට ගත්තොත් එහෙම ඉතලාම අපි මේ define the purpose, ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය. මේක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඩිසයින් කරනවා නම් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. වෙන කෙනෙකුට ඩිසයින් කරන්න දෙනවා නම් අපිට ඒකට පැහැදිලි කරගන්න පුළුවන් විදිහ, පැහැදිලි වෙන විදිහට හදන්න. ඊට පස්සේ අපිට target audience එක අපි users ලා විදිහට, එහෙම නැත්නම් මේක පාවිච්චි කරන කට්ටිය විදිහට, clients ලා විදිහට කවුද එන්නේ කියන එක තෝරගන්න වෙනවා. ඒ කට්ටියට ගැලපෙන විදිහට. සමහරවිට attractive විදිහට, user friendly විදිහට, ලේසියෙන් කොටස් හොයාගන්න පුළුවන් වෙන විදිහට. එතකොට ඒ කට්ටියගේ කැමැත්ත. ඒතර මේකදී අපි ගොඩක් වෙලාවට මේ demographic කියන ඒවා, කට්ටියගේ වයස, gender, location, ඊට පස්සේ අපි psychographics කියන ඒවා පාවිච්චි කරනවා, කට්ටියගේ interest එක, සහ attitudes කියන ඒවා. ඊළඟට behavior, online habit කියන ඒවා, කට්ටියගේ තේරීම් කියන ඒවා. එතකොට දැන් අපි මේක
සෝෂල් මීඩියාව ගත්තොත් එහෙම ඒක ඇට්‍රැක්ට් කරන ඒවා එතකොට අපි දන්නවා ගොඩක් ඇට්‍රැක්ටිව් ඉන්ටරෙස්ටිං කියන ඒවා ගොඩක් වෙලාවට මේන්ටේන් කරනවා. එතකොට ඒක අපි ටාගට් ඔඩියන්ස් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට හැමෝම එතකොට ඕක බෑංකින් වගේ එකකට ගත්තත් ගොඩක් වෙලාවට හැමෝම ඒ කියන්නේ ජෙනරල් වගේ. ඒතකොට ඒවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන බෑංකින් වගේ. ඕන වයසේ කෙනෙකුට තමන්ගේ තියෙන IT දැනුවත් එක්ක ලේසියෙන් හොයාගන්න එහෙම නැත්නම් කාගේ හරි ගයිඩන්ස් එකක් ගන්න උලා අරගෙන ලේසියෙන් හොයාගන්න පුළුවන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන එක තියෙන්න ඕන. ඊළඟට ඇට්‍රැක්ෂන් ගන්න අපිට කලර්ස් පාවිච්චි කරන්න. කොට අපි ඔන්ලයින් හැබිට් කියන එක කියන්නේ දැන් ඉන්ටර්නෙට් වල තියෙනකොට මිනිස්සු කොහොමද ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ කොහොම තිබ්බොත් හොඳ පුරුදු රයිට්. ඒතකොට ගොඩක් වෙලාවට අපි දන්නවා යූසර්ස්ලා ගොඩක් වෙලාවට ඇතුලේ තියෙන ලින්ක් වලට යන්න කැමැත්තක් නැහැ. තමන් හොයන ෆ්‍රීකවෙන්ට්ලි පාවිච්චි කරන නිතරම පාවිච්චි කරන ලින්ක්ස් ළඟම තියෙන එක ලේසි. රයිට්. එතකොට ඒ වගේ දේවල් අපිට පුළුවන් අපිට යූසර්ට බොහොම පහසුවෙන් පේන විදිහට දාලා තියන්න. දැන් අපි ගත්තොත් එහෙම බැංකින් වල වගේ ගොඩක් වෙලාවට ඔය account summary බලන එක ඉගෙන account වල transfer කරන එක ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වැඩිපුර වෙන දේවල්. ඒකට ඒවා අපිට බොහොම පහසුවෙන් යන්න පුළුවන් විදිහට තියන්න පුළුවන්. right? ඊට පස්සේ අපිට ඕනනම් මේවට තොරතුරු ගන්න අපිට user research එකක් කරන්න පුළුවන්. අපිට users ලා මොනවද බලන්නේ කියලා ඒ කට්ටිය තියෙන ප්‍රශ්න මොනවද ඒ වගේ දේවල් අපිට රිසර්ච් එකක් කරලා අඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් කියලා අපි මේකේ කොහොමද මේ විදිහේ ෆීචර්ස් අපි කියන්නේ නැවිගේෂන් කියලා කියනවා. ඒතකොට නැවිගේෂන් කියලා කියපුවම අපි මේ වෙබ් එකේ මොනවා හරි කොටසකට යන්න ඕන නම් එහෙම ඒ කොටස හොයාගන්න ඒ කොටස් වලට යන්න තියෙන ක්‍රම. ගොඩක් වෙලාවට මේකට අපිට මෙනු එක පාවිච්චි කරනවා. මෙනුස් ඊළඟට බටන්ස් ඒ වගේ දේවල්. ඊළඟට මොකක් හරි දෙයක් හොයාගන්න සර්ච් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට ෆෝම් ඊපස්සේ මල්ටිමීඩියා කන්ටෙන්ට්. සමහර ඒවා අපිට ඒ වෙබ් එක හරහා සෝෂල් ෂෙයාරින්. එතකොට මේක සෝෂල් මේකෙන් සෝෂල් මීඩියා වලට යන්න එහෙම නැත්නම් මේකේ තියෙන එකක් ඒක ෂෙයා කරගන්න. මේ වගේ දේවල් වලට තියෙන හැකියාව. ඊළඟට ඇක්සෙසිබිලිටි. ඊට මේක මේ ගන්නවා මේක පාවිච්චි කරන්නේ සමහර ලාවට අපිට කම්පියුටර් එක සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැරි එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට ඩිසේබල් මොකක් හරි ඩිසේබල් එකක් තියෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර අපේ වෙබ්සයිට් එකේ වගේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට හදනවද? ඒතර කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන් සහ මොකක් හරි ආබාධ තත්ත්වයකින් ඉන්න එක්කෙනෙකුට. එතකොට මේකට ස්ක්‍රීන් රීඩර් කියන ඒවා කියවන්න ඊට පස්සේ කීබෝඩ් මවුස් එකෙන් බැලුව කීබෝඩ් එකේ යන්න ඊළඟට පහසුවෙන් කියව ගන්න බාලා ගන්න ඒකේ තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට හදන එක අපි මේ ඇක්සෙසිබිලිටි කියලා කියනවා. right. එතකොට මේකේ සමහර ලාවට ටෙක්ස්ට් එනකට ඉමේජස් පාවිච්චි කරන්න පුළුවන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. එහෙනම් අපිට පුළුවන් මේකට වයර් ෆ්‍රේම් එකක් ෆොටෝ ටයිප් එකක් හදන්න. right. ඊට පස්සේ මේකෙදී අපිට ලේඅවුට් එක ස්ට්‍රක්චර් එක නැවිගේෂන් ඊට පස්සේ අර අපේ අනිත් සම්බන්ධ ලයින් අනිත් කට්ටියත් එක්ක අපේ කට්ටියගේ අදහස් ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට මේක ටෙස්ට් කරන්න පුළුවන් යූසර්ස්ලා දීලා බලන්න මේක පොඩි ගෲප් එකකට දීලා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන් දාලා කාලෙකින් අපිට ෆීඩ්බැක් ගන්න පුළුවන්. right. ඊට පස්සේ යූසර්ස්ලාගේ ඔප්ටිමයිස් කරන්න පුළුවන්. ඊළඟට
ඒ තේරම දේවල් ඇත්තටම අපි ඩොකියුමන්ට් කරන එක හොඳයි. කරන්න අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒක ලේසි වෙනවා. අර මේ ඩෙවලොප් කරන කට්ටියට. ඊළඟට අපිට මේකේ ඔබ්ජෙක්ටිව් ඩිෆයින් කරන්න පුළුවන්. කොහොමද මේක ඔන්ලයින් බලා ගන්න පුළුවන් විදිය වැඩි කරගන්නේ. මේක අපි හිතනවා මේ ෂෙයා කරනවා වගේ. එතකොට අපිට මේක හරහා ගොඩ දෙනෙක් මේ වෙබ්සයිට් එකට ඇට්‍රැක්ට් කරගන්න. right. ඊට පස්සේ අපි කන්ටෙන්ට් එකක් නම් දාන්නේ. right. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ඒක ගොඩ දෙනෙක් කියවනවා කියන එකයි. right. එතකොට ඔන්ලයින් විසිබිලිටි කියන එක. right. වෙන්න පුළුවන් ඔබ්ජෙක්ටිව් එක. උදාහරණයකට අපි ෆේස්බුක් වල අපි පෝස්ට් එකක් දාලා අර මේ ගොඩ දෙනෙක් බලයි කියලා බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වගේ වෙබ්සයිට්. ඊට පස්සේ අපිට සමහර ඒවා වෙන්න පුළුවන් අපිට මොකක් හරි වෙළඳාමක් කරන්න. එහෙම නැත්නම් මොකක් හරි ඇක්ෂන් එකකට මොටිවේට් කරන්න. right. එහෙම නැත්නම් අපිට මොකක් හරි දැනුවත් කිරීමක් වෙන්න පුළුවන්. right. දැන් සමහර වෙලාවට අපේ මොකක් හරි තියෙන බ්‍රෑන්ඩ් එකක් ගැන දැනුවත් කිරීම. right. ඉන්ෆර්මේෂන් නැතුව වෙන මොනවා හරි බ්‍රෑන්ඩ් එකක්. right. ඊට පස්සේ සමහර වෙලාවට මේ කස්ටමර් සපෝට් එකක්. right. සමහර වෙලාවට අපිට විසිස්ටර්ස්ලා විදියට එකපාරක් ආපු කට්ටිය ආපහු ගෙන්න ගන්න ක්‍රමයක් වෙන්න පුළුවන්. right. ඒ වගේ දේවල් අපිට ඔබ්ජෙක්ට් විදියට කියන්න පුළුවන්. right. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා අපි හිතමු මොකක් හරි ප්‍රොටෙස්ට් එකක් හරි ඔය එක්සිබිෂන් ස්ටෝර් ඉවෙන්ට් ඒ වගේ දේවල් කට්ටියව බලලා මොකක් හරි තැනකට එන්න. ඉතින් මියුසිකල් ෂෝ එකක් වගේ right. එහෙම කොන්සර්ට් එකක් ඒ වගේ දේවල්. සමහරවිට යූසර් ඩේටා කලෙක්ට් කරන්න. right. ඊමේල් ඇඩ්‍රස් ඒ කට්ටියගේ ඩෙමෝග්‍රැෆික් කියන ඔය පර්සනල් ඩීටේල්ස් වගේ ප්‍රෙෆරන්සස් මේලින් ලිස්ට් එකක් හදන්න වෙන්න පුළුවන්. right. ඩේටා එකතු කරන්න. සමහරවිට ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් right. මොනවා හරි e-commerce site වල වගේ. එතකොට මේ වගේදී එක එක item ඕන වෙනවා. ප්‍රොඩක්ට් හොයාගන්න shopping cart එතකොට අපිට ගේම් කරන්න ඊට පස්සේ order එකක් දැම්මට පස්සේ ඒ order එකේ status එක track කරනවා කියලා අපි කියනවා. right. ඊට පස්සේ feedback reviews ඒ වගේ දේවල්. ඊට පස්සේ contents විදිහට අපි වෙබ්සයිට් වල key information කියලා අපි කියනවා. ගොඩක් වෙලාවට මේවා අනිවාර්යෙන් එන්ටර් වෙන්න ඕනේ කියලා අපි තෝරාගන්න දේවල්. ඒවා අපි වෙන් කරලා අඳුර ගන්න ඕන. ඒකට දැන් ඕගනයිසේෂන් එකක් වගේ ගත්තොත් එහෙම මේ කට්ටිය ගැන contact details සමහරලාට history ඕන වෙන්න පුළුවන්. services මොනවද කියන්නේ. සමහර engaging content කියලා. ඒකට e-commerce එක වගේ. අපිට ඔන්න කොහොම හරි යාට කියලා ඒකේ වෙළඳාමක් කරගන්න ඒවා සේල් එකක් කරගන්න මොටිවේට් කරගන්න පුළුවන් වෙන විදිහට. right. ඔය buy now කියලා එහෙම අපි ෆ්ලෑෂ් එන විදිහට එහෙම නැත්නම් අපි මොනවා හරි සේල් එකක් වගේ තියෙනවා නම් ප්‍රයිස් එක අඩු කරලා තියෙනවා නම් ඩිස්කවුන්ට් දෙනවා නම් එහෙම ඒ වගේ ඒවා හයිලයිට් කරලා buy now කියලා ක්ලික් කරන්න එහෙම යන්නේ ඒ වගේ දේවල්. ඊට පස්සේ නැවිගේෂන් ක්ලියර් වෙන්න ඕන. පැහැදිලිව මෙනු එක. right. මොකක් හරි එකට හොයාගන්න ඕන නම් අපිට ලේසියෙන් පාර හොයාගෙන යන්න ඕනේ තියෙනවා. bread crumbs කියලා කියනවා. right. ඊට පස්සේ internal link ඔහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ ඉක්මනට. ඊට පස්සේ calls to action කියලා කියනවා. මේක මොකක් හරි දෙයක් කරනවා නම් එහෙම ඒක කරන්න ඉක්මනට encourage කරන්න පුළුවන් වෙන විදියට. right. මොකක් හරි interesting නම් මොකක් හරි අපි දැන් ඉස්සෙල්ලා කතා කරා වගේ අර engaging content කියලා කියන්නේ අපි මේකත් එක්ක වැඩ කරන්න පුළුවන් වගේ calls to action කියන්නේ එයාගේ අපි attraction එක ගන්නවා. ඒකට අපි මොකක් හරි interest උන item එකක් select කරගත්තට පස්සේ එයාට ඒක ලේසියෙන්ම ඉලදී ගන්න හිතෙන. එහෙම නැත්නම් පහසු වෙන විදියට. right. buy now කියලා ඔය තියෙන බටන් ඒවා ටිකක් පැහැදිලිව ලස්සනට එහෙම හදලා තියෙන්නේ අන්නේ calls to action. ඒක දැක්කට පස්සේ මට මේක ගන්න ඕනේ කියන
ඒක එයාට එනවා අදහස. ඊපස්සේ responsive design කියලා තියෙනවා. එතකොට මේකෙන් අපි user friendly experience එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ search engine optimization කියලා තියෙනවා. මේකෙදි අපි ගොඩක් වෙලාවට කවුරු හරි වෙබ්සයිට් සර්ච් කරන්න පාවිච්චි කරනවා search engine ඔය google.com වගේ. එතකොට ඒ වගේදී අපිට ගොඩක් වෙලා පාවිච්චි කරන keywords තියෙනවා. ඒවට ගැලපෙන විදිහට මේකට අපිට keywords දාන්න පුළුවන් content වල. ඊට පස්සේ meta tag heading ඒ වගේ දේවල් වලට. එතකොට අපේ වෙබ් එක සර්ච් කරන ඒ වගේ අපිටම වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ regular update with update කරන්න up to date කියන එක. ඊට පස්සේ අපි මේකට අර SEO search engine optimization අපිට පුළුවන් keyword research එකක් කරලා අඳුනා ගන්න මොනවද දාන්න ඕනේ keywords එහෙම නැත්නම් වචන කියන එක. users ලා ගොඩක් පාවිච්චි කරන කැමති වචන මොනවද කියලා අපිට අඳුනාගෙන ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ on page optimization පාවිච්චි කරන්න පුළුවන්. අපි title tag දාලා meta description ඒ වගේ දේවල්. ඊට පස්සේ content වලට අපිට පුළුවන් මේක optimize කරන්න. මොකද ගැලපෙන keyword එහෙම දාලා. right to making අපිට ඒ කට්ටියට කියව ගන්න එක සහ user experience වැඩි කරගන්න. ඊට පස්සේ link building එක අපිට පුළුවන් ප්‍රසිද්ධ වෙබ් වල අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එකේ link එකක් දාන්න. එහෙම නැත්නම් social media වල වගේ share කරන්න. ඊළඟට technical පැත්තෙන් කරන්න පුළුවන් ඒවා ටිකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට user experience optimization කියන එකේදී අපි මේක navigation ඊළඟට page එකක් ඉක්මනට load වෙන එක mobile device එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේ ඉක්මනට load වෙන එක අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි මේක නිතරම monitor කරන්න ඕනේ, analyze කරන්න ඕනේ කොහොමද website එකේ performance, search engine වල rank කොහොමද, traffic කොහොමද වෙන්නේ. right ඊට පස්සේ users ලා කොහොමද මේක වැඩ කරන්නේ කියන ඒවා අපි monitor කරන්න ඕනේ. කරලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක හදන්න ඕන. ඊට පස්සේ අපිට වෙබ්සයිට් එකේ performance වලට බලපාන කරුණු බැලුවොත් එහෙම වෙබ්සයිට් එකේ speed එක right අපි කියන response server response time කියනවා page size image optimization browser caching right ඔය වගේ දේවල් ටිකක් තියෙනවා right මේ ටෙක්නිකල් පැත්තෙන් තියෙන ඒවා. එතකොට ඒවා අර අපි හදන්න වෙනවා. right. ඊට පස්සේ mobile friendliness කියලා තියෙනවා අපිට mobile device වල ඒවා බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට සමහර වෙබ්සයිට් වල තියෙනවා වෙබ්සයිට් එකට ගියොත් එහෙම desktop එකේ පෙන්වන එකමයි mobile එකෙත් පෙන්වන්නේ. දැන් එහෙම කරන්න ගියපුවම අපි දන්නවා desktop එක කියලා කියන්නේ ලොකු screen එකක් තියෙන එකක්. ඒතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ web page එක සම්පූර්ණයෙන් පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකම මොබයිල් එකට ගියොත් එහෙම අපි අර පොඩි වෙලා පේන්නේ. එතකොට යූසර්ට zoom කර කර තමයි හොයන්නේ. නැත්නම් මොබයිල් version අපිට දාන්න පුළුවන්. එතකොට ඒ වගේදී මොබයිල් ෆෝන් එකට ගලා හරියන විදිහට content වල size හැදිලා ඒ වගේ optimize වෙලා එනවා. ඊට පස්සේ content quality ඒ ලියලා තියෙන තොරතුරු හොඳට ලියලා තියෙන්න ඕන. right තොරතුරු ඇතුළත් කරලා තියෙන්න ඕන. ඊට search engine වලින් පහසුවෙන් පේන විදිහට optimize කරලා තියෙන්න ඕන. right ඊට පස්සේ audience එකට ගැලපෙනවා වෙන්න ඕන. right ඊළඟට වෙබ්සයිට් එකේ security එනවා. ඊට පස්සේ අපි මේකේ අර SSL කියලා අර username password එහෙම type කරනකොට ඒක transfer වෙන්න කොට තියෙන encryption. right ඊට පස්සේ ඒවා පාවිච්චි වෙලා තියෙන්න ඕන. නැති වුණොත් එහෙම log වෙන්නේ නැහැ. log වෙන්න කැමති නැහැ users ලා. right ඒකට අපිත් බලන්න ඕනේ අපි මොකක් හරි වෙබ්සයිට් එක රෙජිස්ටර් කරනවා නම් එහෙම ඒක http වෙනකොට https කියලා තියෙන එකක් තියෙනවා. මොකද සමහර ලාවට අපි දැන් සමහර කට්ටිය පාවිච්චි කරනවා එකම පාස්වර්ඩ් එක එයාගේ ගොඩක් account වලට. එතකොට ඔය වෙබ්සයිට් වල එහෙම රෙජිස්ටර් කරනකොට හැම එකකටම පාවිච්චි කරන්නේ එකම පාස්වර්ඩ් එක. යූසර් නේම් එකත් සමහර ලාවට එකම.
එතකොට ඒ වගේ එකක් අපි අර ලොග් කරනකොට ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන එන්ක්‍රිප්ට් වෙලා. එන්ක්‍රිප්ට් වෙලා නැත්නම් එහෙම වෙන හැකර් කෙනෙක් අතට වගේ ෆිෂිං ඇටැක් ටෙක්කින් වගේ ගන්න පුළුවන්. ඒකට එයා ඒක පාවිච්චි කරලා ඒ account එකේ හරි එහෙම නැත්නම් අනිත් ඒවාට try කරන්න පුළුවන්. බැරි වෙලාවත් අර වගේ එකම username password පාවිච්චි කරලා තියෙන අනිත් system වලට log වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට server reliability. කියන්නේ ඒ server එක කොහොමද uptime කියලා අපි කියනවා. වැඩ කරන වෙලාව. ඊට පස්සේ bandwidth එක, server resources, CPU, RAM කියන ඒවා. ඊට පස්සේ location ලංකාවේ තියෙන සර්වර් එක පිටරටකද අපි ලංකාවේ විතරක් නම් සර්විස් දෙන්නේ අපි පිටරටක තියෙන එක සමහරවිට රිලයබිලිටි වලින් පොඩක් අඩු වෙන්න පුළුවන් හින්දා අක්කනම් සාමාන්‍ය ලංකාවේ ප්‍රශ්නේ අනිත් පැත්ත ලංකාවේ තියෙන සර්වර්ස් හරියට වැඩ කරන්නේ නැහැ පිටරට ඒවා හොඳට වැඩ ඒ වගේ තමයි තියෙන්නේ උනාට හරිනම් අර රීජන් එක ඇතුලේ තමයි හොඳ මේවා එක තියෙනවනේ right ඊපස්සේ browser compatibility browser වර්ග ගොඩක් තියෙනවා ඒ හැම එකකම වගේ වැඩ කරන අපි මේවා බ්‍රවුස් එකකින් එකට චෙක් කරලා බලන්න ඕන හරියට වැඩ කරනවද මෙනු එක හරියට ඩිස්ප්ලේ වෙනවද අනිත් ෆීචර්ස් හරියට වැඩ කරනවද කියන එක right. ඊළඟට ටෙක්නිකල් ඔප්ටිමයිසේෂන් කියලා තියෙනවා ඒ වගේ ඔප්ටිමයිසිං ඊළඟට HTTPS ගන්න අඩු කරන එක ඒ වගේ දේවල් බ්‍රවුසර් කෑෂ් ඉම්ප්‍රූව් කරන එක ටස්සේ මොනිටරිං ඇනලිටික්ස් කියන ඒවා මෙතනත් තියෙනවා මේක වගේ අපිට පුළුවන් අයිඩෙන්ටිෆයි කරන්න මොනවද ඒරියස්ද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරන්න පුළුවන් එතකොට අපේ කම්පියුටර් එකට අපිට මේ වගේ ලෝකල් සර්වර් එකක් නම් අපිට අපි හදන්න යන්නේ මේ වගේ මේ සෑම්ප් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් අපේ වින්ඩෝස් නම් තියෙන්නේ මේ විදිහට Apache friends.org කියලා තියෙනවා වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලා අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් Google search කරා නම් SAMP for Windows ඒ වගේ අපිට මේ link එකට යන්න පුළුවන්. ඒකෙන් අපිට අපේ කම්පියුටර් එක අනුව ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ඕන. මෙන්න මෙතන තියෙනවා මේ ඩවුන්ලෝඩ් 64 bit ඒ වගේ. එතකොට අපි කම්පියුටර් එකේ සිස්ටම් ටයිප් එක අනුව මෙතනින් ගැලපෙන එක ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න තියෙනවා. ඉන්ස්ටෝල් කරන්න මේ වගේ අපි ඉන්ටර්ෆේස් එක එනවා. next කරගෙන යන්න තියෙන්නේ මෙතන තියෙනවා install වෙන application software ටික. එතකොට මේ Apache කියන්නේ server එක MySQL database මේ file transfer වලට mail server ඊට පස්සේ Tomcat කියලා තියෙනවා PHP Perl programming ඊට පස්සේ PHP MyAdmin මේ interfaces ටික මේ අපිට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මේක අපිට කස්ටමයිස් කරන්න පුළුවන් හැබැයි අනිවාර්යෙන් මෙන්න මේ දෙක මේක ඉන්ස්ටෝල් කරන්න Apache ඊට පස්සේ PHP අනිත් ඒවා අවශ්‍ය නැත්නම් අපිට ඩීසිලෙක්ට් කරන්න පුළුවන් නැත්නම් තේරම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන ලොකේෂන් එක අපිට සිස්ටම් පාර්ටිෂන් එකේ දාන්නත් පුළුවන් එහෙම නැත්නම් වෙන පාර්ටිෂන් එකකට වෙනස් කරන්නත් පුළුවන් ඊට පස්සේ අපිට ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට ඒකේ කන්ට්‍රෝල් පැනල් එකක් එනවා මේ වගේ right ඒක අපිට මෙන්න මේ අයිකන් එකෙන් අඳුර ගන්න පුළුවන් මේක අපි ඉන්ස්ටෝල් කරන මේක අනුව අයිකන් එක වෙනස් වෙනවා ඒක අපිට ඔයාලට ඉන්ස්ටෝල් වෙනකොට දැක ගන්න පුළුවන් එතකොට මේක අපිට මේ අපි කම්පියුටර් එකේ නොටිෆිකේෂන් ඒරියා එකේ බලා ගන්න පුළුවන් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා ඊට පස්සේ අපිට මේ විදිහට පැනල් එකක් ගන්න පුළුවන් මේක ඔකට පේනවා මේ මෙතන මේ මොඩියුල් කියන එකේ අපි අර ඉන්ස්ටෝල් කරපු ලිස්ට් එක තියෙනවා Apache MySQL ඒ විදිහට ඊට පස්සේ PIDs කියලා තියෙනවා process ID එක ports කියන එකේ තියෙනවා මේ numbers ටිකක් ඇති port ඊට පස්සේ actions කියන එකේ මෙතන තියෙනවා button ටික මේ stop admin config logs කියලා right ඊට පස්සේ මෙතන තව button ටිකක් තියෙනවා මෙතන status ටිකක් පෙන්නනවා ඊපස්සේ අපිට මේ සර්විසස් ඇත්තටම අපිට
රන් කරන්න පුළුවන් එහෙම නැත්නම් ස්ටොප් කරන්න පුළුවන් يعني අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි වෙබ්සයිට් එක ෂෙයා කරලා ඉවර වෙලා මෙන්න මේ Apache කියන සර්වර් එක ඕෆ් වෙලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් ස්ටොප් වෙලා නම් තියෙන්නේ. right. අපි මෙතන ස්ටොප් කියන එක ක්ලික් කරොත් එහෙම ඒක ස්ටොප් වෙනවා. ඩේලි කට්ටියට වෙබ්සයිට් එක බලන්න බෑ. අපි ඒක ස්ටාර්ට් එකේ තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න ඕනේ. මේ වගේ පෙන්වන්න කොළපාර. මෙතන රන් කියලා ස්ටාර්ට් කියලා එයි බටන් එක. ඒක ක්ලික් කරාට පස්සේ ආයෙ ස්ටාර්ට් වෙනවා. ඇඩ්මින් පැනල් ගන්න පුළුවන්. කන්ෆිගරේෂන් වෙනස් කරන්න පුළුවන්. මෙතනින් ෆයිල් ඕපන් කරලා එඩිට් කරලා ඊට පස්සේ logs කියන එකේ ක්ලික් කරලා අපිට බලන්න පුළුවන් මේකේ performance මොනවා හරි errors තියෙනවද කියන එක. ඒවා බලලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා හදන්න. මේ config කරන්න මෙතන තියෙනවා shell කියලා command line එකක් ගන්න පුළුවන් explorer services list එක බලන්න පුළුවන්. මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ quit එකෙන් මේකෙන් control panel එක close කරන්න පුළුවන්. අපි මේවා නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් සර්වර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට හැදෙනවා ෆෝල්ඩර් එකක්. right. ඒක ඇතුලේ තමයි අපි මේ වෙබ්සයිට් එකට අදාළව ෆයිල් සේව් කරන්නේ. right. එතකොට මේ SAM කියන එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපි පාත් එකට ගියොත් SAM ඉන්ස්ටෝල් වෙන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එකට SAM කියලා. ඒක ඇතුළට ගියොත් එහෙනම් අපිට මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන් htdocs කියලා. මේක ඇතුළේ තමයි අපි වෙබ්සයිට් එක දාලා ෆයිල් ෂෙයා කරන්නේ. ඒතර මේ වගේ එක අපේ ෆෝල්ඩර් එක ඇතුළේ මේ වගේ ස්ට්‍රක්චර් එකක් බලා ගන්න පුළුවන්. index.php කියලා තියෙනවා file icon මේ වගේ. එතකොට මේක අපි මේක root එක අපිට මේකේ path එක උන්න වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට මේක ඇතුළේ තව folders හදලා අපිට උන වෙබ් එක අපිට ටෙස්ට් කරන්න ඕන ඊට පස්සේ ඒ වගේ දේවල් නම් අපිට වෙනම ෆෝල්ඩර් එකක් හදාගෙන ඒක ඇතුළට මේ වෙබ්සයිට් එක දාන්න පුළුවන්. ඊට පස්සේ හිතමු අපි ගොඩක් වෙලාවට අපි මේක මේ විදිහට දාන්නේ නැහැ. ෆෝල්ඩර් එකක් හදලා තමයි දාන්නේ. ඊට පස්සේ අපි හිතමු වෙබ් එක අප්ඩේට් කරා කියලා. පරණ වෙබ් එකක් තියාගන්න. ඒකට අපි අපිට පුළුවන් වෙන ෆෝල්ඩර් එකක් හදලා ඒකට අර අලුත් ෆයිල් ටික දාලා සයිට් එකේ ෆෝල්ඩර් එක හැටියට තියෙන පාත් එක වෙනස් කරන්න. මේකට අපි ඉස්සලා පෙන්නපු අර Apache වල තියෙන මේ config කියලා ෆයිල් එක. ඒකේ තමයි edit කරන්න තියෙන්නේ. httpd.conf කියන ෆයිල් එක. ඒක edit කරලා අපිට පුළුවන් ඒකේ පාත් එක තියෙන්නේ දැනට htdocs කියන එක. අපිට පුළුවන් ඒක ඇතුලේ හදන sub folder එකට පාත් එක හදන්න. ඊට පස්සේ අපි හදන පාවිච්චි කරන වෙබ් සර්වර් එක software එක අනුව මේ document root එකේ නම වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවා htdocs කියලා තියෙනවා http docs html public html web www ඒ විදිහට නම් වලින් තියෙනවා. මේ වගේ අපිට httpd.conf කියන ෆයිල් එකෙන් පාත් එක වෙනස් කරන්න ඕන නම් එන්න මෙතන තමයි තියෙන්නේ. ෆයිල් එක ඕපන් කරන්න පුළුවන් අර conf කියන බටන් එක ක්ලික් කරලා ඕපන් කරලා ඊට පස්සේ මෙතන තියෙන මේ document root කියලා ඇතුලේ මේ වගේ කෝඩින් ගොඩක් බලා ගන්න පුළුවන්. මේකෙන් බලවත් මේ විදිහට තියෙනවා පාත් එක තියෙන මේ ඉන්ස්ටෝල් වෙලා තියෙන එක. අපිට පුළුවන් මේකේ මේ ස්ලෑෂ් එකක් දාලා සබ් ෆෝල්ඩර් එකක් තියෙනවා නම් සබ් ෆෝල්ඩරේ නම මේ දෙකට දාන්න. එතකොට ඒක තමයි document root එක. ඊට පස්සේ port එකක් තියෙනවා. මෙන්න මෙතන පෙන්නන්නේ port එක. මේක අපිට උන්න වෙනස් කරන්න පුළුවන්. සමහරවිට අපේ කම්පියුටරේ මේ port එක අපේ ඉන්ස්ටෝල් කරලා තියෙන වෙන software එකකින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒකට ඒක default පාවිච්චි කරන්නේ 80. ඒකට ඕක 80 Skype වගේ ඉන්ස්ටෝල් කරොත් ඒක පාවිච්චි කරනවා. එතකොට අපිට ඒක uninstall කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන port එකක් මේකට දාන්න. ඒත් මේ http.conf ෆයිල් එකේමයි තියෙන්නේ. ඒකට ඒක ගිහිල්ලා අපි මේ වගේ හොයා ගන්නවා. listen කියලා ඇති ඒකේ entry එකක්. ඒකේ ඇති 80 කියලා.
මෙන්න මේ 80 වෙනුවට අපිට පුළුවන් මේ වගේ පෝට් ටිකක් පාවිච්චි කරන්න. right ඊට පස්සේ server localhost මේ විදිහට colon 80 කියලා තියෙනවා. මේකෙත් අපිට මේ entry එක හොයාගෙන ඒකත් වෙනස් කරන්න ඕනේ. right ඊට පස්සේ අපි අපේ වෙබ් එකේ sorry ඒක ඉන්ස්ටෝල් කරලා ඉවරයි configure කරලා ඉවරයි. ඊට පස්සේ අපිට අපේ වෙබ් browser එකක් open කරලා localhost කියලා type කරන්න ඕනේ මේ වෙබ් address එක type කරන්න තියෙන address box එකේ. එතකොට අපිට මේ වගේ page එකක් ආවොත් right පපාචේ මේ විදිහට list එකක් දාලා මේ වගේ page එකක් ආවා කියන්නේ මේ server එක හරියට වැඩ. එතන අපි අර වගේ මේ 80 වෙනකොට port number එක වෙනස් කරොත් අපි type කරන්න ඕන localhost වෙනුවට localhost:8080 මේ වගේ port number එක. එතකොට මේ වගේ එනවා. right මෙහෙම ආවේ නැත්නම් අපි control panel එක බලලා start වෙලාද කියලා බලලා restart කරලා ඒ වගේ බලන්න පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා log එක බලලා එහෙම errors පොඩ්ඩක් බලන්න වෙනවා. එතකොට අපි මේකේ folder structure එක බලුවොත් මේ web root එකේ මේ වගේ අපිට බලා ගන්න පුළුවන් index css images js මේවා. right එතකොට මේකෙදි මේ index කියන page එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක තමයි website එකේ පළවෙනි page එක. right css කියන එක පාවිච්චි කරන්නේ මෙතන දැන් වෙනම folder එකක් තියෙන්නේ. අපි ඒක ඇතුලේ මේ styling වලට පාවිච්චි කරන file save කරනවා. ඊපස්සේ JS JavaScript අර animation වගේ තියෙනවා. images වෙනවා. index.html right මේක අපි home page එක නැත්නම් landing page කියලා කියනවා. right ඊට පස්සේ මේකේ මේ තව එකක් තියෙනවා මේ single කියලා මෙතන දාලා තියෙන එක. ඒක තව page එකක්. දැන් ඒකට යන්න ඕන මෙන්න මේ index page එක ඇතුලේ තියෙන link එකක් හරහා. අපිට මේකට කෙලින්ම යන්න බෑ. ඒතකොට මේකේ web address එක ගහපු ගමන් type කරපු ගමන් open වෙන්නේ මෙන්න මේ index කියන page එක. නැත්නම් home page එක කියලා අපි කියනවා. right ඒතකොට මේ විදිහට අපිට server එක ගැන server එක හදාගෙන අපි වෙබ් ඩිසයිනින් ගැන කතා කරොත් වෙබ්සයිට් එකක් අපි ඕපන් කරාට පස්සේ දැන් මෙතන abc.com කියන එක තියෙනවා. මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මේකේ කෝඩ් view එක ගත්තොත් අපිට මේ විදිහට පෙන්වන්න. right අපේ වෙබ්සයිට් එක ඇත්තටම මේ විදිහට පෙන්නට මේක වෙන්නේ මෙන්න මේ වගේ කෝඩින් ටිකක් මේ වෙබ් බ්‍රවුසර් එක හරහා අපිට ඕපන් කරලා පෙන්වන එක තමයි වෙන්නේ. ඒකට මේ වගේ පෙන්වන්නේ. නැතුනොත් හරි වෙනම මෙන්න මේ වගේ. එතකොට මේකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙබ් ඩිසයිනින් වලට මේ වගේ ලැන්ග්වේජස් තියෙනවා. HTML, CSS පාවිච්චි කරන්න පුළුවන්, JavaScript, PHP ඊළඟට SQL database එකක් පාවිච්චි කරනවා නම් ඒකත් එක්ක ඒකේ තියෙන data පාවිච්චි කරන්න අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක තමයි SQL. ඊළඟට Python අපි කියන server side scripting කියලා මොන හරි process එකක් වෙන්න ඕන නම් ඒක කරන්න පාවිච්චි කරනවා. එතකොට ඒක රන් වෙලා එන රිසල්ට් එක තමයි යූසර්ට පෙන්නන්නේ. ඊට පස්සේ අපිට වෙබ් ඩිසයින් කරන්න software පාවිච්චි කරනකොට එහෙම නැත්නම් tools අපිට මේ වගේ ඒවා කියන්න පුළුවන්. Dreamweaver, Microsoft Expression, Webflow, Pindraw ඒ වගේ තියෙනවා. එහෙම නැත්නම් අපිට Visual Studio Code Notepad පාවිච්චි කරන්න පුළුවන්. Sublime Text කියලා තියෙනවා, Notepad++ කියලා තියෙනවා. මේව පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කෝඩ් එක ටයිප් කරලා අපිට browser එකෙන් ඕපන් කරගන්න තියෙනවා. එතකොට මේකෙදි මේ tool එක අනුව අපිට user friendly කියන එක. දැන් Notepad එක එහෙම අපිට මේ coding content ඒවා වෙන් කරලා අඳුරගන්න බෑ. දැන් මෙතන අනිත් ඒ වගේදී ඒ වගේ coding මෙන්න මේ වගේ මේකේ අපිට ඔයාලට පේනවා මේකේ තියෙන කෝඩ් එක එක කලර් කෝඩ් වලින් පෙන්නනවා. රතු තියෙනවා, නිල් තියෙනවා, දම් පාට වගේ තියෙනවා. මේ දම් පාටින් තියෙන මේ අපි කියනවා ටැග් කියලා. නිල් පාටින් තියෙන්නේ මේ content අපේ ටෙක්ස්ට් කියලා කියන්න පුළුවන්. right ඒකට ඒ වගේ අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මේ වගේ tools වල. මේකේ notepad වල එක නැහැ.
ඊට පස්සේ අපිට HTML versions තියෙනවා. මේවා අනුව ඒකේ තියෙන features වෙනස්. HTML 1 වල ඉඳලා දැන් HTML 5, 5.1, 5.2 ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේක අනුව පාවිච්චි කරනකොට මෙන්න මේ page එකේ අපි අර coding වල මුල තියෙනවා declaration එක. ඒක අනුව වෙනස් වෙනවා. ඒතකොට HTML4 වල නම් තිබ්බේ මේ වගේ, 1 එකේ තිබ්බේ මේ වගේ, 5 එකේ මේ වගේ තියෙන්නේ doc type HTML. ඒකට මේවා අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එක එක features තියෙනවා. ඒවා වෙනස් වෙනවා. දැන් අපි 5 වල තියෙන feature එකක් මේ මෙන්න මේ වගේ declare කරලා තියෙන 4 එකක දැම්ම කියලා ඒක වැඩ කරන්නේ නැහැ. එතකොට වෙබ් පේජ් එක ස්ට්‍රක්චර් එක ගත්තොත් මෙන්න මේ වගේ. අපිට ඒක කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ කොටස් වලට බෙදන්න මෙන්න මේ වගේ ටැග් පාවිච්චි කරනවා. ඒවා අපිට වෙබ් පේජ් එක නිකන් ඕපන් කරාට පේන්නේ නැහැ. ඒක අපි අර නෝට් පැඩ් එක හරි වෙන මොන හරි එඩිටර් එකකින් ඕපන් කරන්න. රයිට්. මේ වගේ තියෙනවා මේ කොටස් දෙකක් තියෙනවා. හෙඩ් එකයි බොඩි එකයි. රයිට්. එතකොට මේ සම්පූර්ණ පේජ් එක තියෙනවා මේ විදිහට පටන් ගන්න HTML කියලා. මේ මෙතන HTML කියලා යට ටැග් එකක් තියෙනවා. මේක ඉවර වෙනවා කියන්නේ මෙතන මේ ස්ලෑෂ් එක තියෙනවා. අපි කියන එකට end ටැග් එක කියලා. ඊට පස්සේ මේක අපි කොටස් දෙකකට බෙදනවා හෙඩ් එකයි බොඩි එකයි කියලා. හෙඩ් එක වෙන් කරන්න මෙන්න මේ වගේ ටැග් දෙක තියෙනවා. බොඩි එක වෙන් කරන්න මේ වගේ ටැග් එක තියෙනවා. right? එතකොට අපි මේ හෙඩ් එක පාවිච්චි කරනවා මේක බ්‍රවුසර් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එතකොට මේකේ කන්ටෙන්ට් එක උදාහරණයක් විදිහට අර ඩෙක්ලරේෂන් ඒක ඒක තියෙන්නේ අතරම මේ වගේකට උඩින්. එතකොට අපි තව ටයිටල් එක වෙබ් පේජ් එකේ ටයිටල් එක ඕපන් කරාට පස්සේ බ්‍රවුසර් එකේ වින්ඩෝ එක උඩ පෙන්නනවා ටයිටල් එක අපි ඉන්න වෙබ්සයිට් එක මොකක්ද කියලා. සමහරට ඕගනයිසේෂන් එක හරි සෝෂල් මීඩියා පේජ් එක නම් facebook.com Twitter ඒ වගේ පෙන්නනවා අයිකන් එකෙන් අන්න ඒක. ඊළඟට මෙටා කියලා තියෙනවා අපිට මෙටා ඩේටා දාන්න පුළුවන්. ඒකට ඒව පාවිච්චි කරලා තමයි ඔය සර්ච් එන්ජින් වල කීවර්ඩ් එකක් ටයිප් කරපුවම ඒකට මේ මැච් වෙනවද කියලා බලලා ඩිස්ප්ලේ වෙන්නේ. ඊළඟට ලින්ක් කියලා තියෙනවා අපිට එක්ස්ටර්නල් රිසෝර්සස් ෆයිල් එහෙම ලින්ක් කරන්න. ඒවා අපි මේ හෙඩ් එකේ දාන්න. ටයිලින් ඇඩ් කරන්න වෙනවා ෆයිල් එකක් වෙනුවට අපිට ස්ටයිලින් මේ පේජ් එකේම ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ස්ක්‍රිප්ට් ඔය JavaScript වගේ කෝඩ් එම්බෙඩ් කරන්න මේ වගේ අපි ටැග්ස් පාවිච්චි කරනවා මේ හෙඩ් කියන සෙක්ෂන් එක. ඒකට මේ වගේ අර වගේ ටැග්ස් දාලා තියෙන එක. මේ මෙතන උඩම ඩික්ලරේෂන් එක ඊළඟට තියෙනවා ස්ටාර්ටින් එක පේජ් එකේ ඊළඟට හෙඩ් කියන එක මෙතනින් තමයි හෙඩ් එක ඉවර වෙන්නේ. මේ බොඩි එක ඉවර වෙන තැන මෙතන මේ අර වගේ දාන්න පුළුවන් මේවා දාලා තියෙනවා ටැග්. මෙටා, ටයිටල්, ලින්ක්, ස්ක්‍රිප්ට්, ටයිල් ඒවා. ඊට පස්සේ බොඩි. right? බොඩි එකේ කන්ටෙන්ට්ස් දාන්නේ. ටෙක්ස්ට්, ඉමේජස් ඒ සේරම බොඩි. right? එතකොට මේකෙදි මේ බොඩි එකේ අපි දාන ටෙක්ස්ට් ෆෝමැට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ටැග් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට මේකේ ටයිටල් එහෙම ෆෝමැට් කරන්න ඕන නම් මේ විදිහට මේ h1 කියලා ටැග් එකක් තියෙනවා. එතකොට අපි දාන්නේ මේ මෙන්න මේ මේන් හෙඩින් කියලා මෙතන තියෙනවා. ඒක දාලා තියෙන මේ නිකම් මේන් හෙඩින් ටයිප් කරලා නැහැ h1 කියලා මේ ටැග් දෙකක් ඇතුළේ. එතකොට ඒක ඒ h1 කියන ටැග් එකට අදාළ ප්‍රොපර්ටි වලින් මේ විදිහට ෆෝමැට් වෙනවා. right? මේ h2 h3 මේ වගේ සයිස් වෙනස් වෙන හැටි. right? එතකොට මේක පැරග්‍රාෆ් එකක්. p අකුරෙන්. right? එතකොට ඒකෙදී අර වගේ මේ පේජ් බෙදෙන එක එහෙම වෙනවා. right? ඊපස්සේ links hyperlink link එක වැටෙනවා. images එනකොට images insert වෙන මේ වගේ විදිහට. මේ image ෆයිල් එක මොකක්ද කියන එක මේ ඒකට අපි ලෝඩ් උනේ නැත්නම් මෙන්න මේ කොටස තමයි දෙන්න. ඊට පස්සේ අපිට list bulleted list ගන්නවා අපි numbered list කියලා. මේවට මේ ordered list කියලා කියන්නේ numbers දාන්නේ. unordered list bullet.
පස්සේ ටේබල් එකක් මේ විදිහට තමයි. right මේ ටේබල් එක පටන් ගන්න එක right ඊට පස්සේ ටේබල් එක යට ඉවර වෙනවා. ඒක ඇතුලේ කොටස් වෙන් කරනවා ටේබල් රෝ කියලා. මේක රෝ එකක් මේ අනිත් රෝ එක. ඇතුලේ අපි දැන් මෙතන තියෙන මේ උදාහරණේ company contact country. එතකොට මේකේ තියෙන කොලම් 3. මේ කොලම් 3 පළවෙනි සෙල් 3 තමයි මේ විතර පෙන්නන්නේ. පළවෙනි රෝ එක තමයි මෙන්න මේ කොටස. දෙවෙනි රෝ එක මෙන්න මෙතන කොටස. ෆොන්ට් අපිට මේක ටේබල් එක ෆෝමැට් කරන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන ෆොන්ට් එක මොනවද කියලා ඕනනම් අර ස්ටයිල් කියන කොටසේ හෙඩින් වලට ෆෝමැට් එකක් දාන්න පුළුවන්. ඒ වගේ මේවා ෆෝමැටිං කරන්න පුළුවන් මේ හෙඩින් කොටසේ. ටේබල් එක දාලා තියෙන්නේ බෝඩි එකේ. මේ ෆෝම් එක කටි දන්නවා කට මොනවා එකට රෙජිස්ටර් වෙන්නේ යනකොට එහෙම ඔය ෆෝම් වල මේ වගේ ඩේටා ටයිප් කරන්න එනවා. මේ වගේ ෆෝම් එකක ස්ට්‍රක්චර් එක. මේ hyperlink navigation අපි මෙනු එකක් කියලා කියනවා. මේ මෙනු එක. මේකේ මේ බුලටඩ් ලිස්ට් එකක් තමයි මෙනු එකක් විදිහට හදලා තියෙන්නේ. බොහොම සරල මෙනු එකක්. මේ වගේ අපිට HTML ඉගෙන ගන්න ඕන පුළුවන් මේ W3 Schools කියන වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ අපිට වෙබ් ඩිසයිනින් වලට වෙබ් ලේඅවුට් එකක් හදා ගන්න ඕනේ ඩිසයින් කරන්න කලින්. එතකොට ඒකේ කොටස් විදිහට අපිට ගන්න පුළුවන් header එක, navigation, end content area, sidebar, footer මේවා ගෙන් අර තේරම තියෙන්න ඕන කියලා නේ. ගොඩක් වෙලාවට තියෙන ඒවා තමයි මේ කොටස්. එතකොට header එකේ අපි ඔය ඕගනයිසේෂන් එකේ ලෝගෝ එක, ටයිටල් එක, ගොඩක් මේන් මෙනු එක ඒ වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙනු එක වෙනම දාන්න පුළුවන්. නැවිගේෂන් එක මේකෙන් වෙබ්සයිට් එකේ පේජස් වලට යන්න ඉස්සරලා මෙනු එක මෙතෙන් දාන්න පුළුවන්. එතකොට මේන් කන්ටෙන්ට් ඒරියා මේක දැන් පේජ් එක ලෝඩ් වුණ ගමන් එතන ඒ පෙන්නන කොටස. ඒක තමයි කන්ටෙන්ට් එක. ඊට පස්සේ ඒ ඒරියා එකේම අපිට වෙනස් කරන්න පුළුවන්. මේ නැවිගේෂන් වලින් මෙනු එක ක්ලික් කරාට පස්සේ එක එක ඒ ක්ලික් කරපු එක අනුව කන්ටෙන්ට් එක වෙනස් වෙනවා. ඒකට මේක අපිට ටෙක්ස්ට් ඉමේජස් වීඩියෝ අනිත් මල්ටිමීඩියා එලිමන්ට්ස් දාන්න පුළුවන්. ඊපස්සේ සයිඩ් බාර් එක දාන්න පුළුවන්. වම් අත පැත්තේ හරි දකුණු අත පැත්තේ හරි මොනවා හරි දේවල් වලට ලින්ක් ඇඩ්වර්ටයිස්මන්ට් ඊපස්සේ සෝෂල් මීඩියා විජට් right ඒ වගේ දාන්න. ඊපස්සේ ෆුටර්ස් දාන්න පුළුවන්. මේකේ ගොඩක් වෙලාවට contact information ඔය social media link තව අමතර navigation options තියෙනවා නම් ඒවා ඔය copyright වගේ legal information දාන්න right මෙතන තියෙන ඔය වගේ web layout ටික මේ logo navigation header banner ඔය විදිහට එක විදිහට දැන් මේක අපිට පුළුවන් මේ e-commerce වල වගේ පාවිච්චි කරන්න එක. එතන item ටිකක් පෙන්නනවා. ඊට පස්සේ අපි මේ විදිහට හදන්න පුළුවන්. අපි කියනවා single column කියලා. ස්ප්ලිට් ස්ක්‍රීන් කියලා තියෙන ස්ක්‍රීන් එක දෙකට බෙදලා මේ වගේ කන්ටෙන්ට් දෙකක් කාඩ් පොඩි පොඩි කොටස් විදිහට මැගසින් එක එක ෂේප් වලට ගන්න පුළුවන් F shape Z shape මේ බ්ලොග් එකක් profile features product search right ඊට මේකෙන් product එකක් select කරාට පස්සේ මේකේ ඒකේ product page එතකොට මේකේ layout එකෙන් අපිට ඒ purpose එක අනුව වෙබ්සයිට් එක මොකටද හදන්නේ කියන ඊපස්සේ audience එක ඊපස්සේ අපිට මේකේ layout එක plan කරන්න පුළුවන් ඔය wireframe පාවිච්චි කරලා grid system ඊට පස්සේ වගේ කොහොම හරි layout style එකක් select කරගෙන අපිට මේකේ තියෙනවා fix fluid කියලා කියනවා වර්ගයක්. එතකොට fix එක layout එක fixed fluid එක
වෙනස් වෙනවා ස්ක්‍රීන් එකේ සයිස් එක අපි sorry browser එකේ window එකේම size එක පොඩි කරොත් ඒකට adjust වෙනවා. පස්සේ single page multi page වගේ එක page එකක්ද pages කීපයක්ද කියලා හදන්න පුළුවන්. එකම page එකේ content load කරන්න පුළුවන්. පස්සේ මේ වගේ key elements design කරන්න header navigation main content sidebar footer ඊට පස්සේ අපිට color scheme typography images ඊට අපිට responsive design විදියට mobile friendly touch friendly ඒ වගේ හදන්න පුළුවන්. මොකද ඉතින් ෆෝන් එක ටච් ස්ක්‍රීන් එක වගේ පාවිච්චි කරනවා නම් ඒක හරියට වැඩ කරනවා. සමහර ඒවා තියෙනවා ටච් කරාට පස්සේ ටච් කරලා අතහැරපු ගමන් ඒක කලප් වෙනවා. සමහර ඒවා ඔබාගෙන ඉන්න ඕනේ. එහෙම ඒවා පොඩ්ඩක් බලන්න ඕනේ. right. ඊට පස්සේ user experience ඉක්මනට load වෙනවද? කොහොම පාවිච්චි කරන්න පුළුවන් disabilities වගේ තියෙන කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? ඊළඟට interactive elements, home button, links. එතකොට මේ වගේ අඩුපාඩු හොයාගන්න පුළුවන් අපිට මේ testing and iteration. පුළුවන් ටෙස්ට් කරන්න මේක. browser වල කොහොමද වැඩ කරන්නේ? right. ඒ වගේ අපිට දිගටම ටෙස්ට් කරනවා, ඩෙවලොප් කරනවා, ටෙස්ට් කරනවා, ඩෙවලොප් කරනවා අපි iterative කියලා කියනවා. right. එතකොට මේකට අපිට අර වගේ layout හදනවා වෙනකොට අපිට CMS එකක් පාවිච්චි කරන්න පුළුවන්. වෙන content management system කියලා. එතකොට මේකදී අපිට ෆයිල් මැනේජ් කරන්න පුළුවන්, මීඩියා මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ images upload කරන්න, videos ඒ වගේ දේවල් අපි අර මේක පාවිච්චි කරලා ගන්නවා වෙනකොට මේකේ ටෙම්ප්ලේට් තියෙන ඒවට content දාන්න තියෙන්නේ. right. එතකොට content organization වලට පාවිච්චි කරන්න පුළුවන් create, edit, organize කියන ඒවා. right. ඊළඟට මේකේ තියෙන category tag management ඒවත් තියෙනවා. ඊට පස්සේ user management තියෙනවා. මේක මේ usersලා administrator, editor, author ඒ විදිහට සාමාන්‍ය usersලාට web address එක දාලා යන්න පුළුවන්. මේ කට්ටිය කරන්නේ website එක manage කරන එක, content හදන එක, ඒවා edit කරන එක ඒ වගේ. right. ඊට ඒ කට්ටියට secure login දෙන එක කරන්න පුළුවන් මේ CMS එකෙන්. ඒ කියන්නේ administrator කෙනෙක් විදියට කෙනෙක් ඉන්නවා. අනිත් කට්ටිය editorsලා විදියට අපිට add කරන්න පුළුවන්. website එක manage කරන්න ඒ කට්ටියට පහසුකම් දෙනවා. ඊට පස්සේ එක එක template theme පාවිච්චි කරන්න පුළුවන්, download කරලා install කරන්න පුළුවන්. right. එතකොට ඒවත් customize කරන්න පුළුවන්. ඒ plugin extension පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔය social media search engine optimization වලට එහෙම e-commerce වලට. ඊළඟට search engine optimization marketing tools ඒවා පාවිච්චි කරන්න පුළුවන් මේකේ. analyze කරලා ඒක අනුව integrate කරන්න පුළුවන්. right. multilingual support තියෙනවා. languages එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඩිසයින් කරනවා නම් එහෙම සමහරවිට ඔය මේ multilingual කියන එකට එක භාෂාවට වෙන වෙනම අපිට pages හදන්න වෙනවා. ඊට පස්සේ security අපිට update කරන්න පුළුවන්, security plugin add කරන්න පුළුවන්. ඒකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒවා තියෙනවා WordPress, Joomla, Drupal වගේ. WordPress කියන ගොඩක් වෙලාට පාවිච්චි කරන එක. ඒක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. right. customizable ගොඩක් කමෙන්ට් සපෝට් තියෙනවා. බ්ලොග් වලට බිස්නස් ඉන්ක්ලෝරස් වලට පාවිච්චි කරන්න පුළුවන්. Joomla තවත් එකක්. මේකෙදි මේ customization කියන එක දෙකම තියෙන එක. right. multilingual support, right. extension ගොඩක් තියෙනවා. Drupal මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා complex ඒවට. right. customize security features හොඳයි. right. ඊට පස්සේ Magento කියලා තියෙනවා. e-commerce වලට පාවිච්චි කරන එක. එතකොට advanced e-commerce features තියෙනවා. scalability, Shopify ඒ වගේ එකක්. right. එතකොට මේ WordPress එහෙම ගිහිල්ලා අපිට log වෙලා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ මැටීරියල්ස් තියෙන ඒවාම බලලා අපිට තනියම වෙබ් එකක් හදන්න පුළුවන්. එතකොට ඊට අමතරව blogspot.com එහෙම අපිට ලේසියෙන් බ්ලොග් එකක් හදා ගන්න පුළුවන්. right. එතකොට ඒ වගේ පොඩ්ඩක්
WordPress වගේ රෙජිස්ටර් වෙලා තනියම වෙබ් පේජ් එකක් වගේ හදන්න බලන්න. හරි එහෙනම් අපි නවත්තමු. thank you